ආයුබෝවන්. නික් ස්විස් විශේෂකුවත් විකාශය සමගින් ඔබ එකතු වන්නේ. නවගමුව වදුරම්මුල්ල ප්‍රදේශයෙන් ඊයේ වාර්තා වූ වෙඩි තැබීමේ සිදුවීමෙන් බරපතල තුවාල ලබා සිටි තරුණයා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ එනම් ජූලි 16 වැනිදා පස්වරුවේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලේ දැඩි සක්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම තරුණයා අද උදෑසන මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රුහල් ආරංචි මාර්ග තහවුරු කරන්නේ. මෙලෙස අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 26 හැවිරිදි වියේ පසු වූ තරුණයෙක්. පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවටයි පොලිස් විමර්ශනවලදී දැනට අනාවරණය වී තිබෙන්නේ. මෙම මාරාන්තික වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර වොන් කවුරුන්දයි අනාවරණය කරගෙන වහාම අත්අඩංගුවට ගැනීම සඳහා නවගමුව පොලිසිය විසින් විශේෂ කණ්ඩායම් කිහිපයක් යොදවා පුළුල් විමර්ශන මාලාවක් ආරම්භ කර තිබෙනවා. මෙම අවාසනාවන්ත ඝාතන සිද්ධියට හේතුව කුමක්ද සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ලැබෙන නවතම තොරතුරු ඉසනින් දැන ගැනීම සඳහා නෙක්ස්ට් ස්විස් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර අප සමගින් රැඳී සිටින්න.